මේ දවස්වල හැමෝම දන්න කාරණාවක් තමයි ඉන්දියාව හා පකිස්තානය අතර තිබෙන යුද ගැටුව. ඒ වගේම මේ රටවල් දෙකටම ශක්තිමත් යුද බලයක් තියෙනවා කියන කාරණාවත් බොහෝ දෙනා දන්න කරනක්. මෙන්න මේ වගේ වෙලාවකට ඉන්දියාව ඔවුන් සුතුව පවතින දරුණතම අවියක් භාවිතා කරනවා. ඉතින් අද විඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉන්දියාව විසින් මෙම අවස්ථාවේදී භාවිතා කළ ඉන්දියාව සුතුව පවතින දරුණතම අවියක් වන බ්‍රහ්මෝස් සූපර්සොනික් මිසයිල් එක ගැන. අද විඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවොත් මොකක්ද මේ මිසයිල් එකේ තියෙන විශේෂත්වය වගේම මෙහි ඇති හැකියාවන් පිළිබඳවත් ඔයාලට දැනගන්න පුළුවන්. මෙම බ්‍රාහ්මෝස් මිසයිල් එක ඉන්දියාවේ DRDO සහ රුසියාවේ NPO ආයතනයන් එක්ව සංවර්ධනය කළ සුපර්සොනික් ක්‍රූස් මිසයිල් එකකි. මෙම බ්‍රාහ්මෝස් මිසයිල් එකට බ්‍රාහ්මෝස් යන නාමය ලැබී ඇත්තේ ඉන්දියාවේ බ්‍රහ්මපුත්‍ර සහ රුසියාවේ මෝස්කවා නදියන්ගේ නාමයන් එක්කොට ගෙනය. බ්‍රාහ්මෝස්හි උපරිම පරාසය කිලෝමීටර 450කට වඩා අධික වන අතර එහි CEP එනම් Circular Error Probable අගය 1 මීටරකට වඩා අඩු අගයක් ගනී. එනම් මෙම මිසයිලයට ඉලක්කය අඩි 3ක ඇතුළත නිවැරදිවම පහරදීමේ හැකියාවක් පවතිනවා. මෙම මිසයිලය තුළ ගයිඩන්ස් පද්ධතියක්, Inertial Navigation පද්ධතියක්, GPS පද්ධතියක් සහ ටර්මිනල් රේඩාර් ගයිඩන්ස් පද්ධතියක් මෙම මිසයිලය තුළ අන්තර්ගත වෙනවා. ඊළඟට අපි කතා කරමු බ්‍රාහ්මෝස් මිසයිලය භාවිතා කරන ප්ලැට්ෆෝම්ස් මොනාද කියලා. මෙම බ්‍රාහ්මෝස් මිසයිල් එක ගොඩබිම සිට මොබයිල් ලොන්චර් හරහාද නෞකාවලින් සහ ප්‍රහාරක ගුවන් යානාවලින්ද පහරදීමේ හැකියාවක් පවතිනවා. මෙය A-to-A මිසයිල් එකක් නොවන අතර ප්‍රධාන වශයෙන් නෞකාවලට සහ ගොඩබිමේ ඇති සතුරු ස්ථානවලට පහරදීම සඳහා යොදාගනී. 2025 අප්‍රේල් මස 22 වන දින ජම්මු කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රදේශයේ පකිස්තාන සබන්ධතාවක් ඇති ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් 27 දෙනෙකු මිය ගිය අතර. මෙසේ එල්ල කළ ප්‍රහාරයට පිළිතුරක් වශයෙන් ඉන්දියාව ඔපරේෂන් සින්දූර් නමැති මෙහෙයුම ආරම්භ කළා. මෙම මෙහෙයුම තුළ බ්‍රාහ්මෝස් මිසයිල භාවිතා කරමින් පකිස්තාන ත්‍රස්තවාදී කන්දවරු කිහිපයක් විනාශ කළ අතර එහිදී පකිස්තාන ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකුද විනාශ විය. තවද 2005 වර්ෂයේදී නිෂ්පාදනය කෙරුණු මෙම මිසයිලය යුද භූමියක භාවිතා කළ පළමු අවස්ථාවද මෙය වේ. මේ වන විට ඉන්දියාව සහ රුසියාව එක්ව බ්‍රාහ්මෝස් 2 මිසයිලය සංවර්ධනය කරන අතර එය පැයට කිලෝමීටර් 6000කට වඩා වැඩි වේගයකින් ගමන් කරනවා. ඒ කියන්නේ මාක් 7ක තරම් වේගයකින්. මෙම බ්‍රාහ්මෝස් 2 මිසයිලය බ්‍රාහ්මෝස් 1 මිසයිලයට වඩා ගොඩක් වේගවත්, නිවැරදි හා ප්‍රබලයි. විශේෂයෙන්ම එය බෙහෙවින් අඩු කාලයකින් ඉලක්කය විනාශ කිරීමට හැකියාවක් පවතිනවා. එහෙනම් යාළුවනේ, බ්‍රාහ්මෝස් මිසයිලය ගැන හැම දෙයක්ම අද මම විස්තර කරා. ඔයාලට මේ වීඩියෝවෙන් යමක් ඉගෙන ගන්න ලැබුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සහ කොමෙන්ට් එකක් දාන්න. අවත් වටිනා තොරතුරු එක්ක ඉක්මනටම හමු වෙමු.